ටියුටෝරියල් එකට අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද Java programming language එක භාවිත කරලා chat room එකක් හදාගන්න කියලා. මේකෙදි මම Java වල තියෙන RMI කියන feature එක තමයි භාවිත කරන්නේ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද Java RMI වලින් chat room එකක් හදාගන්න කියලා. හොඳයි. අපි අද මේ හදන්න යන chat room එක client server application එකක්. එහෙනම් අපි බලමු මොකක්ද මේ client server application එක කියන්නේ කියලා. client server application එක කියලා කියන්නේ අපි මොකක් හරි එක කම්පියුටර් එකක් අරගෙන සර්වර් එකට අදාළ කෝඩින් පාර්ට් එක ඒ කම්පියුටර් එකේ තියලා වෙනත් කම්පියුටර් එකක් අරගෙන client අදාළ කෝඩින් පාර්ට් එක client අදාළ කම්පියුටර් එකට දානවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ client අදාළ කම්පියුටර් එකේ ඉඳගෙන අර අපි කලින් කිව්ව සර්වර් එකට අදාළ කම්පියුටර් එකේ තියෙන දේවල් පාවිච්චි කරන්න. කියන්නේ ඒකේ තියෙන methods access කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්නක තමයි සරලම client server application එක. මේ client server architecture කියන එක use කරලා client server application එකක් හදනවා කියලා කියන්නේ ඔන්නක තමයි. එහෙනම් අපි දැන් බලමු අපි අද හදන්න යන chat room කියන project එකට අදාළව මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ chat room කියන main project එකට අදාළව මම projects තුනකට කඩලා තියෙනවා. server project එක, common project එක සහ client project එක කියලා. මෙන්න මේකේ දක්වලා තියෙන විදිහටම server කියන project එකට common කියන project එකේ තියෙන coding part එක තුලක් තිය යුතුයි. ඒ වගේම client කියන project එකකට common කියන project එකේ තියෙන coding ටික ඇතුළත් තිය යුතුයි. නම් මෙන්න තේරෙනවනේ common කියලා කියන්නේ දෙකම පොදු එක. ඒක නිසා server කියන coding part එකට අපි common කියන project එකේ තියෙන coding part එකත් ඇතුළත් කරනවා. client කියන program එකට අපි common කියන program project එකේ තියෙන coding part එකත් ඇතුළත් කරනවා. ඉතින් මේ common කියන එක මේ දෙකේම තියෙනවා ඕනේ. ඒක තමයි මම මේ කොටුවකින් දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන රතු පාටින් දක්වලා තියෙන්නේ මේ අපි හදන්න packages වල නම්. ඒ වගේම නිල් පාටින් මම දක්වලා තියෙන්නේ මේ packages වලට අදාළ classes or interfaces වල නම්. මේක දැන්ට මෙහෙම තිබ්බත් මම මේක වෙන වෙනම අරගෙන මම project තුන වෙන වෙනම අරගෙන මම project තුන හදන්න යන්නේ වෙන වෙනම. ඒ හින්දා ඔයගොල්ලෝ මේ වෙලාවේදී තවත් මේක වඩා හොඳට මේක පැහැදිලි කරගන්න. මෙන්න මේ project තුන හදාගෙන ඉමු. මේ සඳහා මම භාවිත කරන්නේ NetBeans කියන tool එක. ඉතින් ඔයාලත් NetBeans කියන tool එක භාවිත කරනවා නම් ගොඩක් හොඳයි. NetBeans කියන tool එකත් එක්ක මේකේ practical session එක අපි එහෙනම් බලමු. අපේ project තුන හදාගෙන ඉවරයි. එහෙනම් අපි බලමු මේකේ තියෙන common කියන project එකට දාලා coding part එක මොන වගේ වෙයිද කියලා. මේකෙදි common කියන project එකට දාලම ප්‍රධාන වශයෙන් packages දෙකක් ඉන්නවා. පළවෙනි package එක තමයි controller package එක. අනිත් package එක තමයි observer කියන package එක. මෙන්න මේ controller කියන package එකට දාලා interface එකක් හදන්න ඕනේ chat controller කියලා interface එකක්. ඒ වගේම observer කියන package එකට දාලා interface එකක් හදන්න ඕනේ chat observer කියන interface එකක්. මෙන්න මේ chat controller කියන interface එකේ methods තුනක් අඩංගු වෙනවා. add chat observer කියන method එක.
ඒ වගේම remove chat observer කියන method එක සහ send message කියන method එක. මේකේ add chat observer කියන method එක කරන්නේ අලුතෙන් client කෙනෙක් ආවට පස්සේ යාව server එකට register කරගන්න එක. server එකෙන් තියාගන්න එක. ඊට පස්සේ remove chat observer කියන method එකකින් කරන්නේ ඒ වගේ ආපු client කෙනෙක් මේකෙන් ගියොත් එහෙම එයාව server එකෙන් අයින් කරන එක. ඊට පස්සේ send message කියන method එකකින් කරන්නේ මෙන්න මේ clientsලා pass කරන messages නැවත තව කෙනෙකුට display වෙන්න සලස්වන එක. ඊට පස්සේ observer කියන package එකේ තියෙන chat observer කියන interface එකේ තියෙන එකම එක method එකක් විතරයි. මේ method එක තමයි update කියන method එක. මෙන්න මේ method එක කොටස් දෙකක් method එකක්. මොකද මෙන්න මේ update කියන method එක හරහා තමයි server එක විසින් clientsලා ඔක්කොම එකම පාරකදී අප්ඩේට් කිරීමක් සිදු කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි වෙනසක් සර්වර් එකේට වුණ ගමන් එකම වෙලාවෙදී සර්වර් එකත් එක්ක රෙජිස්ටර් වෙලා ඉන්න හැම ක්ලයන්ට් කෙනෙක්ටම එකම වෙලාවෙදී මේ අප්ඩේට් මැසේජ් එක පාස් කරනවා. ඉතින් මොන වගේ දේවල් ටික තමයි කොමන් කියන ප්‍රොජෙක්ට් එකට දාලා වෙන්නේ. ඉතින් අපි නම් බලමු කොහොමද අපි මෙන්න මේ කියන කොමන් කියන ප්‍රොජෙක්ට් එක කෝල් කරන්නේ.
කෝඩින් පාර්ට් එක කරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ අපිට සර්වර් එකට අදාළ කෝඩින් පාර්ට් එක කරගන්න. ඉතින් මම ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙම දෙවෙනි කොටසින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ දෙවෙනි කොටසත් එක්ක එකතු වෙන්න.